අයිබෝවන් අන්න අද ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. බලන්නකෝ අද මම මොනවද අරගෙන අවිල්ලා තියෙන්නේ කියලා. මේ රොටි එක හදාගන්න මම පාන් පිටි මිශ්‍ර කරලා නැහැ. මේක පොල් රොටි එකක්. හැබැයි මේකට පාන් පිටි වෙනුවට මම වෙන අමුද්‍රව්‍ය දෙකක් එකතු කරලා තමයි මේ රොටි එක හදාගත්තේ. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගත්තේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා හබල පෙති කප් එකක්. සුදු හබල පෙති මං අරගෙන තින්නේ. සුදු හබල පෙති ගන්නත් පුළුවන්, රතු හබල පෙති ගන්නත් පුළුවන්. දැන් මම මේ හබල පෙති ටික භාජනයකට දාගෙන මේකට වතුර ටිකක් දාලා මේ හබල පෙති ටික හොඳට හොද ගන්න ඕන. මේ හබල පෙති ටික හොඳට හොදලා මේ වතුර ටික බේරලා මම මේකට තව වතුර කප් භාගයක් එකතු කරගන්නවා හබල පෙතිවල මට්ටමට. ඒ කියන්නේ හබල පෙති තියෙන ගානට විතරක් වතුර තියෙන විදියට වතුර ටිකක් දාගන්නවා. මම වතුර කප් එකක් ගත්තට භාගයයි මට ගියේ. දැන් මම මේක පොඩි වෙලාවක් පෙඟෙන්න තියනවා. විනාඩි 5ක් 10ක් විතර තියනකොට හබල පෙති ටික හොඳට පෙඟෙනවා. එහෙම පෙඟුනට පස්සේ මෙන්න මේ විදියට හබල පෙති ටික පොඩි කරගන්න ඕන. හබල පෙති ටික හොඳට පොඩි කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා ගා ගනිපු පොල් කප් භාගයක්. පොල් කප් භාගයක්ම වෙන්න ඕනේ. පොල් ටිකක් වැඩිපුර තිබුණට කමක් නැහැ. ඒකම හාල් පිටි කප් භාගයක්. දැන් මම මේකට කපා ගනිපු සාමාන්‍ය ප්‍රමාණය බීලුණු ගෙඩියක බීලුණු හීනියටම කපා ගනිපු අම්මිරිස් කරල් දෙකක්, කරපිංචිත් එක කරපිංච, කොත්තමල්ලි කොළ බොහොම පොඩ්ඩක් මේ සැහැඳි එකක් විතර. මේ ටිකක් දැන් මම මේකට එකතු කරගන්නවා. කොත්තමල්ලි කොළ අත්‍යවශ්‍යම නැහැ. රසායනික ලුණු එකතු කරගන්න. හබල පෙති වලට ලුණු ටිකක් ඕන. ලුණු තේ හැඳි එකක් විතරම එකතු කරගන්නවා. මිරිස් කෑලි තේ හැඳි එකක් එකතු කරගන්නවා. සූදුරු ඇට තේ හැඳි එකක් එකතු කරගෙන මේ ටික හොඳට අනා ගන්න. මේකට වතුර කවලම් කරන්න යන්න නැතුව අනා ගන්න. මොකද හබල පෙති වල වතුර තියෙනවා. හබල පෙති පෙඟෙන්න දාපු නිසා හබල පෙති වල තියෙන වතුර ප්‍රමාණය ඇත්තටම ඇති මේක අනා ගන්න. මම වතුර පොඩ්ඩක්වත් මිශ්‍ර කරගත්තේ නැහැ. මේක හොඳට ගුලියක් විදියට එන විදියට ඔක්කොම එකතු වෙන විදියට මේ විදියට හදාගන්න. දැන් මේකෙන් පොඩි පොඩි බෝල කඩාගෙන තුනී කරගන්න තමයි තියෙන්නේ. මේකට ඔයගොල්ලන්ට කෙසෙල් කොලයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන බේකින් පේපර් එකක පොල් තෙල් පොඩ්ඩක් ගාලා අතට ගාගනිපු පොල් තෙල් ටිකක් ඒ බේකින් පේපර් එකේ ගාලා මේ විදියට රොටි එක තුනී කරගන්නවා. වටේට අර කැඩුම් පාරවල් හිටින්නේ නැති වෙන්න අත තියලා මේ විදියට තුනී කරගෙන උඩ පොඩ්ඩක් අතින් මට්ටම් කරනවා. මේ වගේ අපේ ඇඟිලි පාරවල් අයින් වෙන්න මේක පහසුවෙන් ගලව ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඝනකම තියෙන්න තමයි මම හදාගත්තේ. මේක පොඩ්ඩක් ඝනකම වැඩි වුණා කියලා කමක් නැහැ. දැන් අපි මේ රොටි එක පුච්ච ගන්න යන්නේ වළඳ ලිපේ තියලා. ඒකේ මෙන්න මේ වගේ බොහොම පොඩි ප්‍රමාණයක් ටිෂු පේපර් එකකින් හරි කමක් නැහැ. තෙල් පොඩ්ඩක් මේ විදියට තවරගෙන ඒක උඩට අපි මේ රොටිය දාගන්නවා. සාමාන්‍ය ගින්දරේ, ගොඩක් වැඩි ගින්දරේ පුච්ච ගන්න එපා. සාමාන්‍ය ගින්දරේ මේක මේ විදියට දෙපැත්ත හරවලා දෙපැත්තම අපි සාමාන්‍ය රොටි පුච්චනවා වගේ පුච්ච ගන්න තමයි තියෙන්නේ. දැන් අපේ රොටි එක හරි. ඉතින් මම මේ විදියට ඔක්කොම රොටි ටික හදාගත්තා. ඒ රොටියේ හාල් පිටි තිබුණා කියලා කැඩෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපි හදාගනිපු රොටි ටික. ඇත්තටම මේ රොටි එක හරිම රසක් තියෙන්නේ. ඉතින් ඔයාලට වතුර කප් භාගයක් දාලා හබල පෙති පෙඟෙන්න තියද්දි වතුර කප් භාගෙ වෙනුවට පොල් කිරි කප් භාගයක් එකතු කරලා පෙඟෙන්න තියුවනම් මේක තවත් කිරි රසයි. මම මේක කන්න හදාගත්තේ මිරිස් වේලිච්ච මිරිස් තම්බලා අරගෙන සුදු ලුණුත් එක්ක මිශ්‍ර කරලා හදාගනිපු මිරිස් සම්බලක්. ඒක තෙම්පරාදු කරලා හදාගත්තේ මානව රසයි මේ දෙක එකට. ඉතින් ඔයාලත් මේ රොටි එක try කරලා බලන්නකෝ. මේක හරිම රස රොටි එකක්. ඉතින් අදත් මාව බලාගෙන හිටියට බොහොම ස්තුතියි. ගිහිල්ලා එන්නම්. ආයෙත් දවසක මේ වගේ තවත් රසවත් රෙසිපියක් සමගින් හමු වෙන්න. මාව subscribe කරලා තියාගන්න අමතක කරන්නත් එපා. ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.